හයි ඔන්න ආපහු වීඩියෝ එකක් අරගෙන එන්න ඕනි කියලා කල්පනා කරලා වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව මම කියන්නම් මොකද්ද අද කතා කරන්න හිතුවේ කියලා. අපිට පීරියඩ්ස් එනවනේ මාසිකව. එතකොට මෙන්න මේ පීරියඩ්ස් වුණාම අපිට මොනවද මෙහෙදි පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම සහ කොහොමද මේ දේවල් පාවිච්චි කරන්නේ? කොහෙන්ද මේ දේවල් අරගන්නේ? වගේම කොහොමද මේක නිසියාකාරව බැහැර කරන්නේ? ඒ කියන්නේ කොහෙටද මේව විසික් කරන්නේ? මුලින්ම කියන්න ඕනේ දැන් පීරියඩ්ස් වුණාම අපිට දැන් වෙනකොට නම් ගොඩාක් ක්‍රමවේද තියෙනවනේ. අපිට පැඩ්ස් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කප්ස් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ටැම්පොන් එක. මේ වගේ විවිධ ක්‍රම දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයා පාවිච්චි කරන ක්‍රමය මොක හෝ වේවා ඔයාට ඒ පහසු ක්‍රමවේදය පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මේ කියන දේවල් අපිට මේ කොරියාවේදී මිලදී ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ෆාමසි වලින් ඒ වගේම සුපර් මාකට්ස් වලින් ඒ වගේම පැය 24ෙම තියෙන පියනිජම් තියෙනවනේ කන්වීනියන්ස් ස්ටෝර්ස් මෙන්න මේ වගේනොත් මේ දේවල් අපිට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔන්ලයින් shopping විශේෂයෙන් කියන ඕන කුපන් ඇප් එකකිනුත් අපිට මේක ලාභෙට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට කැමති වර්ගය කැමති විදිහට තෝරගෙන බේරගෙන ඕඩර් කරන්න පුළුවන්කම තියෙනවා. ටැම්පන් එක නම් ගොඩක් වෙලාවට ඔයගලන්ට එළියට යනකොට එහෙම නැත්නම් ඔයගොල්ලෝ මොනා හරි ස්විමින් පූල් එකක් පාවිච්චි කරන වෙලාවකට වෝටර් පාක් ගියපු වෙලාවකට මේ වගේ වෙලාවකට පාවිච්චි කරන්න හරිම කම්ෆර්ටබල් පීරියඩ් කප් එකත් එහෙම තමයි. ඉතින් නමුත් තවමත් බහුතරයක් පාවිච්චි කරන්නේ පැඩ්ස් නිසා මම චුට්ටක් පැඩ්ස් ගැන තමයි කතා කරන්න ඕනේ කියලා තීරණය කරේ. ඇත්තටම පැඩ්ස් අපිට අර මම කියපු තැන් වලින් අපිට ගන්න පුළුවන්නේ. හැබැයි ගන්නකොට ඔයගොල්ලෝ බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන් අපිට පීරියඩ්ස් ඇදුනහම පළවෙනි දෙවෙනි දවස් දෙක තුන සාමාන්‍යයෙන් වැඩිපුර ප්‍රමාණයක් රුධිරය වහනය වෙනවා. ඉතින් ඒ නිසා ඒ දවස් වලට අපිට ඇත්තටම ඝනකමින් ටිකක් වැඩි පෑඩ් එකක් තමයි අවශ්‍ය වෙන්නේ. මොකද අපි සාමාන්‍යයෙන් පෑඩ් එකක් නම් පැය 3කට 4කට සැරයක් ඒක මාරු කරන්න ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මොකද කෙනාගෙන් කෙනාට මේ කාර්ය සිද්ධ වෙන විදිහ වෙනස් නිසා Tamanට අපහසුයි කියලා දැනෙන ඕනම වෙලාවක මම හිතන්නේ අපි මේ පෑඩ් එක මාරු කරන එක තමයි වඩාත්ම සෞඛ්‍යමත්. ඇත්තටම තමන් ඕඩර් කරන හරි තමන් ගන්න යන හරි ඒ ප්‍රොඩක්ට් එකේ ඔයගලන්ට සයිසස් වෙනම තියෙනවා. ඒ කියන්නේ අපේ ඇඟේ සයිස් එකටත් අපිට පෑඩ් එක වෙනස් විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. large medium small මේ විදිහට. ඒ වගේම තමයි ඝනකම ලේයර් එකේ ඝනකමත් වෙනස් වෙන ආකාරයට ගන්න පුළුවන්කම තියෙනවා. මම මෙතන එකක් දාන්නම්. මේකෙදී අර වතුර බින්දු ප්‍රමාණය වගේ තියෙන්නේ අපිට කොච්චරක් බ්ලීඩ් වෙනවද කියන එක. ඒ ප්‍රමාණය වැඩි වෙන ඝනකම වැඩි. ඒ ප්‍රමාණය අඩු වෙන ඝනකම අඩුයි. ඉතින් මේ විදිහට බලලා ඔයාට පුළුවන් ඔයාගේ අදාළ දවස් ගානට ගැළපෙන විදිහේ පැඩ්ස් අරගෙන පාවිච්චි කරන්න. වැදගත්ම දේ තමයි කොහොමද මේ පාවිච්චි කරන පැඩ් එක හරි ටැම්පන් එක හරි පීරියඩ් කප් එක හරි කොහොමද අපි මේක නිවැරදිව ඉවත් කරන්නේ? පීරියඩ් කප් එකක් පාවිච්චි කරනවා නම් ඔයාලට පුළුවන් මේක රබර් කප් එකක් නිසා පාවිච්චි කරලා ඉවරනාට පස්සේ පොඩි බෑග් එකකට දාලා ගෙට ගහලා ඔයාලට ප්ලාස්ටික් ඉවතලන කුණු එකට වෙන් කරලා ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. ඔයා ටැම්පන් එකක් නම් පාවිච්චි කරන්නේ ටැම්පන් එකේ ඔයා ගලවනකොට ඔයාලට තව පොඩි බෑග් එකකින් කව එකකින් ගලවන්නේ. ඒතර ඔයාලට පුළුවන් මේක පාවිච්චි කරලා ඉවරනාට පස්සේ ඒ කව එකට දානවා හෝ නැත්නම් පොඩි බෑග් එකකට මේක දාලා ගෙට ගහලා හොඳින් ඉල්බන් සිරගයකට විසි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයා වෙනම ඩස්බින් එකක් මේකට පාවිච්චි කරනවා නම් ඔයාට පුළුවන් ඩස්බින් එකට බෑග් එකක් දාලා තියලා මේ ටැම්පොන්ස් ටික එකතු කරලා ඉවර වෙලා ගෙට ගහලා විසි කරන්නත් පුළුවන්. ඊළඟට පැඩ්ස් විසි කරනකොට නම් පැඩ් එක ගැලවුවට පස්සේ ඔයා දන්නවා මේක අපිට රෝල් කරන්න පුළුවන්. මේක රෝල් කරාට පස්සේ කෙළවරේ තියෙන පොඩි ටේප් එකක්. මේ ටේප් එකෙන් මේක අලවලා ඊට පස්සේ ඔයා පැඩ් එක අයින් කරද්දී තිබුණ කොලේ ඒ කව එකට ආපහු දාලා මේක ඔතලා ඔයාට පුළුවන් චූටි බෑග් එකකට මේක දාලා ගෙට ගහලා ඉල්බන් සිරගයකට විසි කරන්න. එහෙම නැත්නම් අර කලින් කිව්වා වගේ ඔයා මේකට වෙනම ඩස්බින් එකක් පාවිච්චි කරනවා නම් ඔයාට පුළුවන් මේ විදිහට ඔතලා ඉවර වෙලා මේක අර ගලවපු බෑග් එකට ආපහු දැම්මට පස්සේ ඩස්බින් එකට එකතු කරලා තමන්ගේ ඒ කාල සීමාව අවසන් වුණාට පස්සේ ඒ ඔක්කොම ටික එකපාරකට ගහලා හොඳින් ගෙට ගහලා ඉවර වෙලා ඉල්බන් සිරගයකට අයින් කරන්නත් පුළුවන්. මෙන්න මේ ක්‍රම විදිහට ඔයාට පුළුවන් ඔයාගේ පැඩ්ස් නියමිතව නිසියාකාරව මෙහෙදී ඉවත් කරන්න. පිරිසිදුව පිළිවෙලට මේ දේවල් කරන එක ගැහැණු ළමයි විදිහට කාන්තාවන් විදිහට හරීම වැදගත් කියලා මං හිතනවා.
ආයි වැදගත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්.